එතකොට බෞද්ධ විග්‍රහය මොකක්ද? ඒක ගොඩාක් තියෙනවා. දැන් අපි දැන් බෞද්ධ විග්‍රහය ගැන කතා කරනකොට අපි කතා කරන්න ඕනේ මේ මාතුපෝසක ජාතක කතාව. බුදුරජාණන් වහන්සේ හැමදාම කිව්වේ මාතා මිත්තන් සකේ කරේ පරියාච පරමාසක. මව නිවසේ පරම මිතුරියයි. භාර්යාව පරම මිතුරිය. කුබ්බාචාරේ කුබ්බ දේවතා. කුබ්බාචාරය කියලා කියන්නේ මුල්ම දෙවිවරු. මුල්ම ආචාර්යවරු. කුබ්බ දේවතා මුල්ම දෙවිවරු. එතකොට සිංහලෝද සූත්‍රය කතා කරා. මහා මංගල සූත්‍රයේ මංගල කරුණු 38ක් තියෙනවා. ඒ 8ට මංගල කරුණක් විදිහට ඇතුළත් කරා. මාතා පිතු උපාට්ඨාන කුත්තදාරස සංඝෝ අනාකුලච කම්මන්තා ඊතම් මංගල මුත්‍රා. මාතා පිතු උපාට්ඨාන. මාතා කියන්නේ අම්මනේ පාලි භාෂාවේ මේ සංස්කෘත නෙවෙයි. හරි. ඊළඟට සිංහල සූත්‍රය කතා කරා. උතුරු යහරන් දකුණු නැගෙනහිර මව්පියෝ. සිංහල සූත්‍රය කතා කරා. ඊළඟට කතා කරා බුදුරජාණන් වහන්සේ සමාන කරා අර සමහර පිරිමින්ට වඩා කාන්තාවණු වෙනති බව. සමාන අයිතිවාසිකම් දුන්නට පිරිමිවා ඉක්මවන නොවනති භාවයක් පහ ප්‍රඥාවන්තකමක් තියනවා කියලා කුණ්ඩලිකේසීගේ කතාව වස්තුවේ සඳහන් කරා. ඉතින් ඒ වගේම අද අපි කතා කරනවා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරා මේ ගෙදර බුදුන් නමක් කියන. ඉතින් මේ හැම දෙයකම කියන්නේ මොකද්ද? කාන්තාව, මාතෘත්වය, කාන්තාව මෙහෙසස්නේ අග්‍රඵලය මේ ලබලා දුන්න කාන්තාවට නිර්වාණයට යන්න සෝවන් සතුරු කරගන්න අනාගත අරහත් භාවය ලබා ගන්න පුළුවන් කියන එක ලබලා දුන්නා. කාන්තාව දුර්වල නෙමෙයි. මව්පිය හැක්කේ කාන්තාවට පමණයි. අපි අර බුද්ධ දේශනාවල මව්පිය ගුණ වර්ණනා ගැන උපරිම කියලා දීලා තියෙනවා. ඒක නිසා ඒක නම් මම වෙනම විග්‍රහයක් අනිවාර්යෙන් කරන මේක මේ පුංචි වරණයක් විතරයි කරන්නේ. මොනවා හරි ප්‍රශ්නයක් තුන මගෙන් අහන්න මම ඉස්සෙල්ලා කිව්ව විදිහට කාර්යකන අවතර අහන්න එපා. මගෙන් කෝල් කරලා මිසක් මගේ මේ වොයිස් කට් බලාපොරොත්තු වෙන්නේ මටම අනන්‍ය වූ ආකාරයෙන් තමයි මම ගන්නන්නේ. සාමාන්‍ය මම උපරේ වදින්නම දැන් ජීවිතේ මොකටද වෙන්නේ. දැන් මම මෙතන මේ කරනකොට ඕර පිටිපස්සේ පුතා වුණා කරවන්න මගේ කිසිම නෝට් එකක්වත් නැහැ. පොතේ මුකුත් නැහැ මගේ. මේක ඕන්න පෙන්නන්න මේක කිසිම දෙයක් නැහැ. මම දැනට පුවත්පතක බුදුරම විශ්ේ බර ගුරු විදිහට කටයුතු කරනවා. මම ඒ විශ්ේ උගන්වන අවුරුදු ගානක්. ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. මට ඔය ටික මතකෙන් කරන්න පුළුවන්. ඒ වගේ පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ අදාළ දේ ප්‍රශ්න ගැන අහනකොට අදාළ උත්තර දෙන්න ඕනේ. දැන් අපි හිතන්නකෝ දැන් ප්‍රශ්නෙට උත්තර ලියලා කියලා කියන්නේ හරියට මනමාලී සරසනවා වගේ වැඩක්. අහන්නේ මොකද්ද ඒකට උත්තර දෙන්න. දැන් කරාබු දෙක දාන්නේ කොහෙද? කම් දෙකටනේ. ඔළුව දිහා ගන්න නැහැ නේ. සරපු දෙක දාන්නේ අත් දෙකට නෙවෙයි කකුල් දෙකටනේ. අන්න ඒ වගේ අදාළ දෙයට උත්තර දෙන්න. ගහක් ගැන අහුවොත් ලියන්න ඕනි. ගහක් ගැන මිසක්කා. ගහක් ගැන අහුවොත් කොළයක් ගැන ලියන්න එපා. කොළයක් ගැන අහුවොත් ගහක් ගැන ලියන්න නැත්නම් අපරාධ කාලය වේස්ට් කරන ටයිම් එක වේස්ට් කරනවා. ටයිම් මැනේජ්මන්ට් කියන එක වැදගත්. ඒක නිසා ඒක ඉස්සර පුරුදු වෙන්න මේක අමාරු විෂයක් නෙවෙයි. BSc is very easy. ගොඩක් ලේසි විෂයක් අමාරු විෂයක් නෙවෙයි. හරි වැරදුනොත් ඉවරයි. ඒක නිසා මේ බෞද්ධ ශාස්ත්‍රාචාර්ය ගොඩක් කට්ටිය ඉගෙන ගන්න එසෙක්ස් කෝක නැහැ කියලා කියනෝනේ. ඒක කරුණි. ඒක කියන්නේ කරුණි. ඉතිහාස සාහිත්‍ය කලාව සෞන්දර්යය සහ බුද්ධ ධර්ම කියන විෂයන් වල ඈඩ් කරලා තියෙන්නේ. තරක් නැහැ. ඒක කියන්නේ මේක. ඒක මේ අමතර දෙනකොට මේක කියන්න ඕනේ. මොකද අපි ඉන්ටර්විව් එකට යනකොට අපි අපේ දරුවෝ ඉන්ටර්විව් එකට අනාථ වෙන ලකුණක්වත් දෙන්නේ නැහැ. බෞද්ධ සාහිත්‍ය ටික ඔක්කොම අයින් කරනවා. ඒ මිනිහා ගන්නවා ගැහේ. ඒ වගේ වෙනවා. ඉතින් ඒකේ දැන් මේ දවස්වල කොවිඩ් වෙලා තියෙන එක තමයි ඒ කාලකන්නිපාවේ විතරම ওই විදිහට වෙන මොකද අධ්‍යාත්මයක් නැහැ. දහම් පාසල් යන්නේ නැහැ. දහම් පාසල් යනවා නම් ඔක්කොම පුළුවන්. ශාස්ත්‍රයෙන් ඕනේ දහම් පාසල් යනවා. මොකද බෞද්ධයා ගෞරවවාගේ බෞද්ධ දරුවාගේ මේ අධ්‍යාත්මය පුරුදු කරන්න උත්සාහ සේවකුගේ තමයි දහම් පාසල කියලා කියන්නේ. දහම් පාසල යන්නේ 21. ඉතින් ඒකට අධ්‍යාත්මය සුන්. ඒක නිසා ඒක නම් සිල්පත් මේ විදිහට අපි ඕගන සාකච්ඡා කරනවා. මොකද මම සාමාන්‍ය බොක්කර අපි හිම වචනෙන් පාවිච්චි කරනවා. ගුරුවරයෙක් තමයි නමුත්ම වදින්න හදවත රොඩිනම කියලා දෙනවා. ඒක නිසා ඔන්ලයින් දිගටම යොමු කරන මේ පාඩම් මාල සියල්ලක්ම යොමු කරනවා. 12 වසර ඉතින් 13 වසර මේ සියල්ලක්ම බෞද්ධ ශාස්ත්‍රයට අදාළ පාඩම් මාල යොමු කරනවා. හැබැයි ඒවා අදාළ කරගන්නවා ධර්මාචාර්ය විභාගය සහ උසස් පෙළ ඉතිහාසය කරනවා නම් ඒක ගොඩක් දුරට සමාන දේව සමගාමී යනවා. ඒ වගේම බෞද්ධ ශාස්ත්‍රාචාරක ප්‍රමුඛ මේසෙ. බෞද්ධ ශාස්ත්‍රාචාරක උපරිමම ඒ හැකියාව ලැබුණා මෙවැනි අමතර දැනීමක් ගන්න අමතර විෂය කරුණු ටිකක් ගන්න එකෙන්. හරි? ඉතින් ඒක නම් සිහිපත් කරන මොනවාරි ප්‍රශ්නයක් දුන්නොත් මම අහන්න පුළුවන්. හරි. ඊට පස්සේ